අපි හදන්නේ ආයෙත් Night of the Seven Kingdoms TV series එක ගැන කතා කරන්න. මේ වීඩියෝ එකට කලින් කරපු වීඩියෝ එකේදී මම මේ TV series එක බලන්න ඔයාලා දැනගන්න ඕන ඉතිහාසය ගැන කතා කරා. විශේෂයෙන්ම මේ Targaryen family tree එක මේ රජ පෙළපත මොන ආකාරයෙන්ද මේ දැන් තියෙන TV series එක දක්වා විහිද වෙලා තියෙන්නේ කියන එක ගැන මම කතා කරා. ඔයාලා මේ වීඩියෝ එක තාම බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා මම මතක් කරනවා. link එක දාන්නම් description එකේ. දැන් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට මේ ටෙලිකාස්ට් වෙච්ච එපිසෝඩ්ස් 4 ගැන මොන වගේ දේවල්ද විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ කියලා. මගේ නම තරන්ද විශ්වනාත්, මේ TV නාත් රිවිව්ස්. මුලින්ම අපි කතා කරන්න ඕන මේ ටයිටල් එක ගැන. A Night of the Seven Kingdoms කියන මේ ටයිටල් එක. එතකොට මේ Seven Kingdoms කියන ටයිටල් එක ඒ නම ඔයාලට ගොඩක් හුරු වෙන්න ඕන. මේකට හේතුව තමයි අපි දන්නවා Game of Thrones කතාවල එහෙම නැත්නම් මේ A Song of Ice and Fire universe එකේ මේ සිදුවීම් සිද්ධ වෙන ලෝකය, ඒ මහද්වීපය හඳුන්වන්නේ Westeros කියලා. ඒ වගේම මේ ලෝකයේ තවත් මහද්වීපයක් තිබෙනවා. ඒ තමයි Essos කියන මහද්වීපය. නමුත් Westeros කියන එක මේ ජනපදය ඒගෝන්ගේ කොන්කෙස්ට් එකට කලින් කින්ඩම්ස් 7ක් විදිහට තිබුණ කියන එක තමයි අදහස් කරන්නේ. කින්ඩම්ස් 7ක් කියලා කියන්නේ රජවරු 7 දෙනෙක් ඉඳලා තිබෙනවා. ඔවුන් තමන්ගේ කලාප පාලනය කරමින් හිටිය කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. King in the North කියන වචනේ වලට හුරු ඇති. උතුරේ රජ කියන තනතුර අපි Game of Thrones TV series එකේදී දැක්ක Robb Starkව. ඊට පස්සේ Jon Snowව මේ King in the North කියන ටයිටල් එකෙන් ඒ තනතුරෙන් හඳුන්වනවා. මේකට හේතුව තමයි මේ මහද්වීපයේ උතුරු තියෙන කලාපය තමයි North Kingdom එක විදිහට හැඳින්වුවේ. ස්ටාර්ක් නිවාසය තමයි දිගින් දිගටම ඒ රජකම තියාගෙන ගියේ. ඊළඟට ටයිටල් එකේ තිබෙන ඊළඟ කාරණාව තමයි නයිට් කියන එක. එතකොට Game of Thrones විතරක් නෙමෙයි ඕනෑම ෆැන්ටසි කතාවක ඒ වගේම අපේ ඉතිහාසය අපි දන්න ඉතාමත්ම සුවිශේෂ කාරණාවක් තමයි නයිට් වරයෙක් කියන එක. Westeros මේ ලෝකය ගත්තාම එක එක ආකාරයේ නයිට් වරු ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම landed knights කියලා අදහස් කරන්නේ තමන්ගේ ඒ සේවාව යම්කිසි නිවාසයකට, නෝබල් නිවාසයකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙසල් නිවාසයකට වෙන්න පුළුවන්, මයිනර් ලෝඩ් කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ කොහොමුණත් එක නිවාසයකට බැඳලා ඉන්න නයිට්වරු ලෑන්ඩඩ් නයිට් විදිහට තමයි හඳුන්වන්නේ. නමුත් මේ විදිහට පක්ෂපාතීත්වයක් නැති, තමන්ගෙම කියලා සේවය කරන්න තැනක් නැති නයිට්ස්ලා ඉන්නවා. ඔවුන් කින්ඩම් එක පුරාවටම ඇවිදිමින් ඒ වෙලාවෙදි තමන්ගේ සේවය උමනා වෙන ඒ ලෝඩ්ට සේවය කරන්න තමයි සැදී පැහැදී ඉන්නේ. එතකොට ඒ විදිහට කාසල් එකක් ඉන්න තැනක් හරියාකාරයෙන් නැති මේ නයිට්ලව තමයි හෙජ් නයිට් විදියට හඳුන්වන්නේ. මෙතන තිබෙන සුවිශේෂම කාරණාව තමයි ලෑන්ඩඩ් නයිට් කෙනෙක් වුණාම ඒ ලෝඩ්ගෙන් මේ නයිට් වරයාට අවශ්‍ය සියලුම පහසුකම්, කෑම බීමද වත්කම් මේ හැම දෙයක්ම ලැබෙනවා. නමුත් හෙජ් නයිට්ස්ලට ඒ විදිහට පර්මනන්ට් ඉන්කම් එකක් නැති නිසා, පර්මනන්ට් ප්ලේස් එකක් නැති නිසා සමහර කාලවල් තියෙනවා ඔවුන්ට හරියාකාරයෙන් නිදා ගන්නවත් තැනක් නැති. එහෙම ගනිද්දී ගොඩක් දුරට තානායමක එහෙම නැත්නම් ඇවිදිද්දී හම්බෙන ගසක් යට වගේ තමයි ඔවුන්ට නිදා ගන්න සිද්ධ වෙන්නේ. මේ කාරණාව අපි මේ TV series එකේදී දකිනවා. මීට අමතරව තවත් සුවිශේෂ නයිට් වරුන් කණ්ඩායමක් ඉන්නවා. මේ තමයි King's Guard එක. එතකොට මේ King's Guard එක ගත්තහම ඔවුන්ගේ ප්‍රධානම අරමුණ, ඔවුන්ගේ ප්‍රධානම රාජකාරිය වෙලා තිබෙන්නේ රජතුමාව සහ ඒ රජ ෆැමිලි එක, රොයල් ෆැමිලි එක ආරක්ෂා කරන එක. වෙස්ටරෝස් ඉතිහාසයේ සඳහන් කරන කාරණාව තමයි පළවෙනි ඒගෝන් රජතුමා. එහෙම නැත්නම් ඒගෝන් ද කොන්කරර් තමයි පළවෙනි කිංස් ගාඩ් එක පිහිටවල තිබෙන්නේ. මේකට හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරා ඒගෝන් ද කොන්කරර් මේ කින්ඩම්ස් 7 යටත් කරගත්ත කියලා කිව්වට ඇත්තටම ඩෝන් කලාපය ඔහුට යටත් කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ කියලා. ඒ වගේම මේ Game of Thrones ඉතිහාසය ගැන දන්න අය දන්නවා ඒගෝන් තනියම නෙමෙයි මේ යටත් කර ගැනීම කරේ. ඔහුට හිටියා සිස්ටර් වයිෆ්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි රේනිස් ටාගේරියන්. රේනිස් ටාගේරියන් රයිඩ් කරපු ඩ්‍රැගන් ගේ නම තමයි මෙරැක්සස් කියලා කියන්නේ. ඒ වගේම තව සිස්ටර් වයිෆ් කෙනෙක් හිටියා. ඒ තමයි විසෙන්යා ටාගේරියන්. විසෙන්යා ටාගේරියන් රයිඩ් කරපු ඩ්‍රැගන් ගේ නම තමයි වේගා කියලා කියන්නේ. වේගා කියලා කියන්නේ අපි House of the Dragon TV series එකේදී දකින මකරෙක්. ඒ TV series එකේදී මේ ඩ්‍රැගන්ව රයිඩ් කරන්නේ ඒමන් ටාගේරියන්. ඒ කොහොමුණත් 9 AC කියන අවුරුද්දේදී මෙරැක්සස් පිට රේනිස් ටාගේරියන් මේ ඩෝන් කලාපයට ඇටැක් කරන්න ගියාම හෙල්හෝල්ඩ් කියන කලාපයේ හිටපු ඒ සෙබළුන්ට පුළුවන් කමක් ලැබෙනවා ස්කෝපියන් කියන මේ ආයුධය පාවිච්චි කරලා මෙරැක්සස්ව බිම දාන්න. සර්සි ලැනිස්ටර් පවා මේ ස්කෝපියන් ආයුධ හදන්න තීරණය කරන්නේ ඉතිහාසයේදී ඩෝන් කලාපයේ හිටපු අය ස්කෝපියන් ආයුධය පාවිච්චි කරලා මෙරැක්සස්ව මරලා දාලා තිබෙන නිසා. ඒ කොහොමුණත් මේ වෙලාවේදී මෙරැක්සස් එක්කම රේනිස් ටාගේරියන් උත් මියනවා. ඊට පස්සේ ඒගොන් ටාගේරියන් කරන වැඩේ තමන්ගේ අනිත් සිස්ටර් වයිෆ් විසෙන්යා ටාගේරියන් එක්ක
ඇවිල්ලා මේ ඩ්‍රැගන්ස්ලා දෙන්නත් පාවිච්චි කරලා මේ හෙල්හෝල්ට් කියන කලාපය සම්පූර්ණයෙන්ම විනාශ කරා කියලා තමයි කියන්නේ මේ ඩ්‍රැගන් ෆයර් පාවිච්චි කරලා. මොනතරම් විනාශයක් සිද්ධ වුණාද කියලා කිව්වොත් මේ කලාපයේ තිබෙන වැලි වීදුරු බවට පත් වෙන තරම් ඉතාමත්ම විශාල ගින්දරක් මේ මකරුන් විසින් නිදහස් කරා කියන එක තමයි Game of Thrones වලට ස්පාදක වෙන ඒ Fire and Blood පොතේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ ඇටැක් එකට රිටැලියේෂන් එකක් විදිහට ඩෝන් කලාපය අය කරන වැඩේ ඔවුන් ඇසසින්ස් ලව යවනවා ඒගොන් ටාගේරියන්ව කින්ස් ලෑන්ඩින් වලදීම මරලා දාන්න. මේ ඇසසිනේෂන් ඇටෙම්ප්ට් එක ෆේල් වෙනවා. හැබැයි ඊට පස්සේ තමයි විසෙන්යා ටාගේරියන් ඒගොන්ට ප්‍රොපෝස් කරන්නේ ඔහුව ප්‍රොටෙක්ට් කරන්න ඔහු වටේ විශේෂ කණ්ඩායමක් ඉන්න ඕන කියලා. මේ ආකාරයෙන් තමයි කින්ස් ගාඩ් එක ඇති වෙන්නේ. 7 කින්ඩම්ස් තිබෙන නිසා ඒ නම්බර් එකම පාවිච්චි කරලා නයිට්වරු 7 දෙනෙක්ව යොදා ගන්නවා කින්ස් ගාඩ් එකට. ඒ විතරක් නෙමෙයි වෙස්ටරෝස් වල ප්‍රොමිනන්ට්ම ප්‍රධානම ආගම වෙන Faith of 7 වල දෙවරු 7 දෙනෙක් ගැන විශ්වාස කරන නිසා 7 gods 7 kingdoms 7 knights විදිහට මේ විදිහට නයිට්වරු 7 දෙනෙක් කින්ස් ගාඩ් එකට බදව ගන්නවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. මේ අයව white cloaks විදිහටත් හඳුන්වනවා. අනිත් නයිට්වරුන්ගෙන් ඔවුන්ව වෙන් කර හඳුර ගන්න පුළුවන් ක්‍රමය තමයි ඔවුන් ඇඳගෙන ඉන්න මේ සුදු පාට ඇඳුම. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට කිසිම ටයිටල් එකක් තියාගන්න බෑ. කිසිම නිවාසයක ප්‍රධානීය බවට පත් වෙන්න වත්කම් තියාගන්න ඔවුන්ට පුළුවන් කමක් නැහැ. විවාහ වෙන්න අයිතියක් නැහැ. ඒ වගේම කිසිම ළමයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න ඔවුන්ට අයිතියක් නැහැ. ජීවිත කාලය පුරාටම තිබෙන ප්‍රතිඥාවක් තමයි මේක. කාට හරි කින්ස් ගාඩ් කෙනෙක් බවට පත් වෙලා ඊට පස්සේ කාලයක් කියන්න බෑ දැන් මට ඇති මං ආයෙසරයක් ගෙදර යනවා කියලා. මේක ඉතාමත්ම සුවිශේෂ කාරණාවක් බවට පත් වෙන්නේ අපි මේ TV series එකේදී දකින ප්‍රධාන චරිතය. එහෙම නැත්නම් ඩන්කන් ගත්තාම ඔහුගේ තිබෙන ලොකුම ඩ්‍රීම් එකක් තමයි කවදා හරි දවසක කින්ස් ගාඩ් එකේ කෙනෙක් බවට පත් වෙන එක. නමුත් දැනට ඔහු අර මං කලින් සඳහන් කරා වගේම ලෑන්ඩඩ් නයිට් කෙනෙක්කුත් නිමි. ඔහු හෙජ් නයිට් කෙනෙක් විතරයි. එතකොට කින්ස් ගාඩ් කෙනෙක් බවට පත් වෙන නම් ඔහුට ලොකු ජර්නි එකක් යන්න තිබෙනවා. ඒ වගේම ඔහුගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක සාමාන්‍යයෙන් මේ කින්ස් ගාඩ් එකේ ඉන්නේ අපි දන්න විදිහට TV series එකේ පෙන්වන විදිහට රාජධානියේ ඉන්න හොඳම නයිට්ස්ලා 7 දෙනා තමයි එතනට ගන්නේ. සටන් කාමීත්වය අතින් ගත්තාම ඉතාමත්ම හොඳම අය තමයි මෙතනට යන්නේ. නමුත් අනිත් පැත්තෙන් ඒ තැනට යන්න ඉහළ ෆැමිලිස් වල ඉන්න අයට chance එක වැඩි. මොකද ඔවුන්ට කුඩා කාලින් ඉඳන්ම ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඊළඟට අපි කතා කරන කාරණාව තමයි මේ ෆැමිලි ස්ට්‍රක්චර් එක. කලින් වීඩියෝ එකේදී මම සඳහන් කරා කොහොමද House of the Dragon TV series එකේ ඉන්න ඒ චරිතවලට අපි දැන් මේ දකින්න චරිත සම්බන්ධ වෙන්නේ කියලා. ඒ නිසා අපි ආයේ ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මේ කාලෙදී වෙස්ටරෝස් පාලනය කරන රජ කෙනා වෙන්නේ දෙවන ඩේරන් ටාගේරියන් කියන රජතුමා. මේ ෆැමිලි එක ගත්තාම දෙවෙනි ඩේරන් ටාගේරියන් රජතුමාට ප්‍රධාන වශයෙන්ම පුතු 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි පුතා තමයි බේලෝ ටාගේරියන් කියලා කියන්නේ. බේලෝ බ්‍රේක්ස්පියර් විදියට හඳුන්වන්නේ ඔහුව අපි මේ TV series එකේ Hand of the King. ඒ වගේම ඊළඟට Iron Throne එකේ වාඩි වෙන්න ඉන්න next in line ඉන්න කුමාරයා තමයි බේලෝ ටාගේරියන් කියලා කියන්නේ. ඊට අමතරව ඒරිස් ටාගේරියන් කියලා තව ප්‍රින්ස් කෙනෙක් ඉන්නවා. රේගාල් ටාගේරියන් කියලා තව ප්‍රින්ස් කෙනෙක් ඉන්නවා. හතරවෙනියට ඉන්න කෙනා තමයි මේකා ටාගේරියන් කියලා කියන්නේ. ඔහුවත් අපි මේ TV series එකේදී දකිනවා. බේලෝ ටාගේරියන් සහ මේකා ටාගේරියන් ගැන කතා කරද්දී ඉතාමත්ම සුවිශේෂ කැරක්ටර්ස් දෙකක් මේක. මං කලින් වීඩියෝ එකේදී සඳහන් කරා Blackfire Rebellion කියලා රිබෙල් එකක් ඇති වෙනවා කියලා දෙවෙනි ඩේරන් ටාගේරියන්ට විරුද්ධව මේ ඩේමන් Blackfire විසින් අපි ඒ ගැන අනිවාර්යයෙන්ම වෙනම වීඩියෝ එකේදී කතා කරමු. මේ වීඩියෝ එකේදී කතා කරලා ඔයාලව කන්ෆියුස් කරන්නේ නැහැ. හැබැයි මේ යුද්ධයේදී බේලෝ සහ මේකා ටාගේරියන් විසින් අරගෙන ගිහිපු ඒ යුද්ධ ක්‍රමය, ඒ යුද්ධ ශිල්පය ඉතාමත්ම සුවිශේෂ වුණා කියලා කියනවා. මේ යුද්ධය ජයග්‍රහණය කරන්න මේ ට්‍රික් එක මොනතරම් හොඳද කියලා කිව්වොත් Hammer and Anvil කියලා සෝං එකක් තිබෙනවා මේ දෙදෙනා ගැන සඳහන් කරපු. මේ TV series එකේදීත් අපිට Hammer and Anvil කියන ඒ සෝං එක අහන්න පුළුවන්කමක් ලැබෙනවා. Blackfire's not a true born. He came from the wrong country, was in peril. The anvil was a rock. The hammer smashed the bastard with his giant veiny host of Dornish spears. මං කලින් කිව්වා දෙවෙනි ඩේරන් ටාගේරියන්ගේ හතරවෙනි පුතා තමයි මේකා ටාගේරියන් කියලා. ඔහුගේ ළමයි ගත්තාම පළවෙනි කෙනා තමයි ඩේරන් ටාගේරියන් කියලා කියන්නේ. මේ එපිසෝඩ්ස් වලදී ඩ්‍රංක් පුද්ගලෙක් විදිහට දකින එහෙම නැත්නම් බීමත් ගතියට වැඩිපුර නැඹුරු වෙලා තිබෙන පුද්ගලයා තමයි මේ. අපි පළවෙනි එපිසෝඩ් එකේදී දැක්කා ඩංකන් යන ඒ ටැවර්න් එකේ ඒ ඉන්න එකේ
බිබී ඉන්න හාදය තමයි ඒ. දෙවෙනි පුතා තමයි ඒරියන් ටාගේරියන් කියලා කියන්නේ. ඩංකන් ද ටෝල්ට ට්‍රයල් ඔෆ් 7 චැලෙන්ජ් කරලා ඉන්න ප්‍රින්ස් තමයි ඒරියන් ටාගේරියන් කියලා කියන්නේ. ඊළඟට ඉන්නවා ඒමන් ටාගේරියන් කියලා කෙනෙක්. ඒමන් ටාගේරියන් අපි Game of Thrones TV series එකේදී දැකලා තියෙනවා. මාස්ටර් ඒමන් විදිහට වෝල් එකේ ඉන්න ඒ ටාගේරියන් තමයි මේ ඒමන් ටාගේරියන් කියලා කියන්නේ. එතකොට ඇත්තටම අපි මේ දකින මේකා ටාගේරියන්ගේ පුතෙක් තමයි ඒමන් ටාගේරියන් කියලා කියන්නේ. මේ TV series එක සිද්ධ වෙන කාලෙදී ඔහුගේ වයස ගොඩක් දුරට 9ක් 10ක් වගේ වෙන්නේ නැති. ඔහු දැනටමත් සිටඩල් වලට ගිහිල්ලා ඕල් ටවුන් එකේ මේ සිටඩල් එකට ගිහිල්ලා මේස්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නවා කියන කාරණාව අපි මතක් කරන්න ඕන. ඊළඟට ඩේලා කියලා ගැහණු දරුවෙක් වෙන්නවා. ඊට පස්සේ ඉන්න පුතාගේ නම තමයි ඒගොන් ටාගේරියන් කියලා කියන්නේ. මේ එපිසෝඩ් එකේ මුලදී ඔහු එග් කියන නම තමයි පාවිච්චි කරන්නේ. ඩංකන් තේරුම් ගන්නේ නැහැ මේ ටාගේරියන් කෙනෙක් තමයි තමන් එක්ක ඉන්නේ, තමන් එක්ක ට්‍රැවල් කරන්නේ කියලා. මෙතන තිබෙන විශේෂත්වය තමයි මේ එග් කියන නම ඒගොන්ට ලබා දීලා තිබෙන්නේ අපි අර කලින් සඳහන් කරපු ඒමන් ටාගේරියන්ම තමයි. ඔයාලා Game of Thrones TV series එක බලලා තියෙනවා නම් ඒමන් ටාගේරියන් මරණ මංචකයේ ඉද්දි ඔහු මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි එග් කියලා කෑ ගහන ස්වරූපයක් තිබුණා. එතකොට ඒ වෙලාවේදී මරු විකාරයෙන් ඔහු ආයසරයක් තමන්ගේ ළමා කාලයට ගිහිල්ලා ඒගොන්ට කතා කරමින් හිටිය කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට එතනදී එග් කියලා ඔහු ආමන්ත්‍රණය කරන්නේ අපි මේ TV series එකේදී දකින එග් එහෙම නැත්නම් ඒගොන් ටාගේරියන්ම තමයි. ඊළඟට අපි පොඩ්ඩක් ඩෙරන් ටාගේරියන් ගැනත් කතා කරන්න ඕන. මේකට ප්‍රධානම හේතුව තමයි අර ටැවර්න් එකේදී පළවෙනි එපිසෝඩ් එකේදී ඩංකන්ව දැක්ක ගමන්ම ඔහු සඳහන් කරන දෙයක් තමයි I dreamed of you. එතකොට මේ වෙලාවේදී අපිට හිතෙන්නේ මේ බීමතින් හිටපු පුද්ගලයෙක් කියපු දෙයක් තමයි මේ කියලා. නමුත් අපි පස්සේ තේරුම් ගත්තාන් පස්සේ ඇත්තටම ටාගේරියන් ෆැමිලි එකේ පළවෙනි දරුවා තමයි මේ ඉන්නේ කියලා. මේත් එක්කම ඔහු දකින මේ සිහිනේ මොන හරි බරපතලකමක් බැරෑරුම්කමක් තියෙනවද කියන එක අපි තේරුම් ගන්න ඕන. මේකට හේතුව තමයි අපි House of the Dragon TV series එකේදීත් ඒ වගේම Game of Thrones TV series එකේදීත් තේරුම් ගන්න කාරණාව තමයි මේ dreams කියලා කියන්නේ එසේ මෙසේ දේවල් නෙමෙයි, මේවා prophetic value එකක් තියෙන කාරණා කියලා. ඒ වගේම House of the Dragon TV series එකේදී පැහැදිලිවම සඳහන් කරන කාරණාවක් තමයි ඒගොන් ද කොන්කරර්. එහෙම නැත්නම් පළවෙනියටම මේ වෙස්ටරෝස් යටත් කරගත්ත ඒ පුද්ගලයා ගත්තාම ඔහුත් මේ ආකාරයෙන්ම ටාගේරියන් ඩ්‍රීම්ස්, ඩ්‍රැගන් ඩ්‍රීම්ස් දැකපු කෙනෙක් කියලා. වෙස්ටරෝස් ආක්‍රමණය කරන්න ඔහු ඩිසයිඩ් කරන්නේ මේ තමන් දැකපු ඩ්‍රීම්ස් නිසා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි House of the Dragon TV series එකේදී අපි දකිනවා හෙලෙනා ටාගේරියන් ඇයටත් යම් ප්‍රොෆෙටික් ඇබිලිටීස් තිබෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒ ආකාරයේම ලක්ෂණ, ඒ ආකාරයේම ගති පැවතුම් මේ ඩෙරන් ටාගේරියන්ටත් තියෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒත් එක්කම ඔහු මේ ඩංකන් ද ටෝල්ව හීනෙන් දැක්ක කියලා කියන්නේ ඒකෙන් මේ ඩංකන්ගේ අනාගතය ගැන යම් ඉඟි අපිට ලබා දෙනවද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. එතනදී ඊටාත්ම සුවිශේෂ ඉඟියක් ඔහු විසින් ලබා දෙනවා 4 වෙනි එපිසෝඩ් එකේදී. ඒ තමයි ඔහු කියනවා ඇෂ්ෆර්ඩ් මෙඩෝ වල මේ ඩංකන් ඉන්නවා ඔහු දැක්ක කියලා. ඒ විතරක් නෙමෙයි මේ මෙඩෝ එකේ ඊටාත්ම විශාල තේජවන්ත මකරෙක් මැරී සිටිය කියන එකත් ඔහු සඳහන් කරනවා. ඒ මකර මැරිලා හිටියට එතන ඩංකන් ජීවතුන් අතර හිටිය කියන එක තමයි ඔහු ඉඟි කරන්නේ. ඒත් එක්කම මේ ඩ්‍රීම් එකෙන්, මේ ප්‍රොෆෙසි එකෙන් 5 වෙනි එපිසෝඩ් එක ගැන මොන හරි ආකාරයේ ෆෝෂැඩෝ කිරීමක් කරාද කියන එක තමයි අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ඊළඟට අපි කතා කරන්නේ ඒගොන් ටාගේරියන් ගැන. එහෙම නැත්නම් එග් විදියට හඳුන්වලා දෙන මේ කුඩා ළමයා ගැන. ඔහු ගැන කතා කරද්දී අපිට මේ එපිසෝඩ් එකේ මුලදී ඔහු ඊටාත්ම සාමාන්‍ය කෙනෙක් විදියට තමයි අපිට පෙන්වන්නේ. විශේෂයෙන්ම ඩංකන් තේරුම් අරන් තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් විදියට. එතකොට ඔවුන් තේරුම් ගන්න දේ තමයි, ඔවුන් හිතන දෙයක් තමයි ෆ්ලී බොටම් වල තමයි මේ දෙදෙනාගේම ඔරිජින් එක තියෙන්නේ කියලා. එතකොට ඩංකන් ගත්තාම ඔහුගේ අම්මා තාත්තා කවුද කියලාවත් ඔහු දන්නේ නැහැ. ඔහු ඇති දැඩි උනේ කුඩා කාලේ මේ ෆ්ලී බොටම් එකේ කියන එක තමයි සඳහන් කරන්නේ. කින්ස් ලෑන්ඩින් ගත්තාම මේ කාසල්ස් වලින් එළියේ සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම දුප්පත් අය ඉන්න කලාපය තමයි ෆ්ලී බොටම් එක විදියට හඳුන්වන්නේ. එතකොට ආලන් ඔෆ් පෙනිට්‍රි ගත්තාම ඔහුගේ පුතා තමයි රොජර් කියලා කියන්නේ. අර මං කලින් සඳහන් කරපු බ්ලැක් ෆයර් රිබෙලියන් එකේදීත් මේ ආලන් ඔෆ් පෙනිට්‍රි යුද්ධ කරනවා. ඔහුත් එක්ක ඔහුගේ ස්කොයා විදියට හිටියේ රොජර් කියන කෙනා. නමුත් ඒ යුද්ධෙදී ආලන්ට තමන්ගේ පුතාව නැති වෙනවා. ඊට කාලයකට පස්සේ ඔහුට මේ ෆ්ලී බොටම් වලදී ඩංකන්ව හම්බුනහම
ආලන් මේ ඩංකන්ව තමන්ගේ ස්ක්වයා බවට පත් කරගන්නව කියන එක තමයි අපිට මේ TV series එකේදී පෙන්වන්නේ. නමුත් ඉතාමත්ම පැහැදිලිව පෙන්වන කාරණාව තමයි ඩංකන්ට උමනාව තිබුණට නයිට් වරයෙක් බවට පත් වෙන්න ආලන් කවදාවත් ඔහුව නයිට් වරයෙක් බවට පත් කරේ නැහැ කියන එක. අපි මීට කලින් නයිට්ස්ලා ගැන කතා කරා. ඒ නයිට්ස්ලා ගැන කතා කරද්දී ඉතාමත්ම වැදගත් කාරණාව තමයි එක නයිට් වරයෙක්ට තමයි තව නයිට් කෙනෙක්ව පත් කිරීමේ ඒ අයිතිය ඒ වරප්‍රසාදය තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් සිද්ධ වෙනකොට සාක්ෂියටත් කවුරුන් හරි තියාගන්න පුරුද්දක් තිබුණා. එක්කෝ ආගමික නායකයෙක් එහෙම නැත්නම් මේස්ටර් කෙනෙක්. නමුත් මේක නීතියක් නෙමෙයි. ඒ වගේම ඒ නයිට් වරයෙක්ව නම් කරද්දී ඒ නයිට් පදවිය ලබා දෙද්දී පාවිච්චි කරන ෆලෝ කරන රිචුවල් එකක් තිබෙනවා. ඒ රිචුවල් එකත් මේ Faith of 7 හා සම්බන්ධ රිචුවල් එකක් විදිහට තමයි අපි තේරුම් ගන්න ඕන. නමුත් ඩන්කන්ව නයිට් වරයෙක් බවට පත් කරන්නත් කලින්ම ආලන් මේ යන නිසා ඩන්කන් අනිත් අයට සඳහන් කරන දෙයක් තමයි තමන් නයිට් වරයෙක් කියලා. මොකද ඔහුගේ ඉදිරි ගමනට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔහු නයිට් වරයෙක් නොවුනොත්. එතකොට ඩංකන් මුලින්ම එක්ව තමන්ගේ ස්ක්වයා බවට පත් කරගනිද්දී ඔහු හිතන්නේ තමන් කුඩා කාලේදී තමන්ට මේ ආලන්ගෙන් රැකවරණයක් ආරක්ෂාවක් ලැබුණා වගේ දෙයක් තමයි තමන් මේ කෙනාට කරන්නේ කියලා. එගුත් ඒ කැරක්ටර් එකේ ඒ විදිහටම ඉන්නවා. ඔහු කරෙක්ට් කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඒගෝන්ගේ පැත්තෙන් ගත්තහම ඔහු ස්ක්වයා බවට පත් වෙන්නේ තමන්ගේ පළවෙනි සහෝදරය වෙච්ච ඩේරන් ටාගේරියන්ට. නමුත් ඩේරන් ටාගේරියන් කියලා කියන්නේ ඒ නයිට් පදවිය ගැන සටන් ගැන එතරම් උනන්දු කෙනෙක් නෙමෙයි. මේ අවස්ථාව තවත් කම්ප්ලිකේටඩ් වෙන්නේ ඇෂ්ෆර්ඩ් මෙඩෝ ටූර්නමන්ට් එකට සහභාගී වෙන්න මේ ටාගේරියන් ෆැමිලි එක එද්දි ඩේරන් ඒගෝන් එක්ක මේ කණ්ඩායමෙන් අයින් වෙලා වෙනම ගමනක් යනවා. ඔහු ගොඩක් දුරට මේ ඇෂ්ෆර්ඩ් මෙඩෝ වලට එන්න කැමැත්තක් තිබුණ නැති ස්වරූපයක් තමයි තිබෙන්නේ. මේකට ලොකු හේතුවක් වෙන්න පුළුවන් ඔහු දැකපු ඒ ඩ්‍රීම් එක. ඩන්කන්ට එක්ස්ප්ලেইন කරන ඒ ඩ්‍රීම් එක. එහෙම නැත්නම් මේ ලොකු මකරෙක් මේ ඇෂ්ෆර්ඩ් මෙඩෝ වල වැටිලා ඉන්නවා දැකපු ඒ ඩ්‍රීම් එක ගොඩක් දුරට ඔහුගේ හේතුව වෙන්න පුළුවන් මේ විදිහට මේ ටූර්නමන්ට් එක මග හරින එක. ඒ විතරක් නෙමෙයි ඔහු ඩ්‍රංක් පුද්ගලයෙක් බවට පත් වෙන්නත් මේ ඩ්‍රීම්ස් හේතුවක් වෙන්න ඇති කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. මොකද දිගින් දිගටම මේ වගේ ඩ්‍රීම්ස් දකිනවා කියලා කියන්නේ ඔහුගේ මනස ව්‍යාකූල වෙලා තිබෙන්නේ මේ ලැබෙන ඉන්ෆර්මේෂන් වලින්. ඒ ගති අඩු කරගන්න ඒ සිහිය විකල් කරගන්න ඔහු බීමත් තත්ත්වයට හැරුණ කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒගොන් පසුවත් සඳහන් කරන දෙයක් තමයි ඔහුට උමනා වෙලා තිබෙන්නේ හොඳ සටන්කාමියෙක් වෙන්න, හොඳ නයිට් වරයෙක් වෙන්න. ඒ වගේම මේ ටූර්නමන්ට් එකට යන එක ඔහුට ඉතාමත්ම වැදගත්. ටූර්නමන්ට් එක බලන්න යන එක. ඩේරන් ටාගේරියන් මේ ටූර්නමන්ට් එක මග හරින්න හදන නිසා තමයි ඒගොන් කල්පනා කරන්නේ ඩන්කන් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි ඒගොන්ගේ පැත්තෙන් ගත්තාම ඔහු විශාල තරහක් තිබෙනවා ඒරියන් ටාගේරියන් ගැන. අපි මේ ටූර්නමන්ට් එකේදී දකින පුද්ගලයා ඔහු ඉතාමත්ම ක්‍රූවල් පුද්ගලයෙක් විදිහට තමයි ඒගොන් තේරුම් ගන්නේ. එතකොට ඒගොන් ටාගේරියන් තමයි මේ ඉන්නේ කියන එක එක්ස්ප්ලেইন කරන්නත් කලින් ඒරියන් මේ ටූර්නමන්ට් එකට සහභාගී වෙද්දී ඒගොන් කෑ ගහනවා kill him කියලා. ඩන්කන්ටවත් හිතා ගන්න බෑ ඇයි ඒ විදිහට කෑ ගහන්නේ කියලා. එතකොට ඒගොන්ට කුඩා දරුවෙක් විදිහට සහෝදරයෙක් විදිහට ඒරියන්ගෙන් ලැබුණු බෑඩ් ට්‍රීට්මන්ට්ස් නිසා තමයි මේ විදිහේ තරහක් වෛරයක් තිබෙන්නේ ඒරියන් ටාගේරියන් ගැන. නමුත් ඔහුට තමන්ගේ ඩෙන්ටිටි එක එක්ස්පෝස් කරන්න වෙන අවස්ථාවක් වෙනවා. ඒ තමයි මේ ගාඩ් එකේ අය විසින් ඩන්කන්ට හිරිහැරයක් කරදරයක් වෙන්න යන වෙලාව. මේ වෙලාවේදී ඒගොන් තමන්ගේ පවර් එක තමන්ගේ ඩෙන්ටිටි එක පාවිච්චි කරනවා. ඔහුට පුළුවන්කමක් ලැබෙනවා මේ වෙලාවේදී ඩන්කන් ද ටෝල්ව බේරගන්න. මීට කලින් මේ තුන්වෙනි එපිසෝඩ් එකේදී තවත් ඉන්ටරෙස්ටිං දෙයක් සිද්ධ වෙනවා. ඒගොන් තමයි මේ නැති වෙලා ඉන්න අනිත් පුතා කියන එක ඔවුන් ෆෝෂැඩෝ කරනවා. මේකට හේතුව තමයි රේමන් ෆොසවේ සහ ඩන්කන් කතා කරමින් ඉන්නවා මේ ටාගේරියන්ගේ දරුවන් දෙදෙනෙක් හතුරු දහන් වෙලා ඔවුන්ට හොයාගන්න බැරුව ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි වැඩිමහල් පුතා ප්‍රින්ස් ඩේරන්. ඔහු බීමත් කෙනෙක්. ඒ වගේම අනිත් පුතා කවුද කියන එක ගැන ඔවුන් කතා කරන්න හදද්දිම තමයි මෙතන egg දුවගෙන එන්නේ. Darren's a saw. Arian's just vain and cruel. The third saw useless are going to ship him off to a citadel to make a maester of him. And the youngest. Sir Duncan, you have to come. Ariel's hurting her. Hurting who? A Night of the Seven Kingdoms TV series එකේ රිලීස් වෙලා තියෙන එපිසෝඩ්ස් වලින් ගොඩක් විස්තර අපි මේ වීඩියෝ එකේදී කතා කරා. අපි තාමත් කතා නොකරපු කාරණාව තමයි මේ ඇෂ්ෆර්ඩ් මෙඩෝ වල ඇතිවෙච්ච ටූර්නමන්ට් එක. ඒ වගේම මේ Trial of 7 එක ගැන. තාමත් Trial of 7 එපිසෝඩ් එක රිලීස් වෙලා නැති නිසා අපි ඒ ගැන කතා කරන එක ටිකක් පරක්කු කරමු. දැනට මම මේ කතා කරපු දේවල් වලින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපි ආයෙසරක් වීඩියෝ එකදී හම්බෙමු. හැම දිනාටම ජය වේවා.